රයිට් ඉතින් හැමෝටම සුබ දවසක්. ඉතින් ඔන්න මේ කොයින් අප්ඩේට් එකක් දෙන්න ආවේ. ඉතින් ඔයාලට මතක ඇති මම Binance එකෙත් මේ අප්ඩේට් එක අප්ලෝඩ් කරා. ඒ Binance එකේ හදලා තියෙන channel එකේ. මාකට් එක මෙන්න මෙතනදී අද පාන්දර. ඒ වගේම මම VIP එකටත් දුන්නා මේ ENA කොයින් එක පම්ප් වෙයි කියලා. මෙන්න මෙතන ඉඳලා උඩට move වෙයි කියලා තමයි මම මේ ට්‍රිගර් ඔයාලට දුන්නා. ඉතින් ඒ වගේම පටන් ගත්ත ඩේලි කැන්ඩල් එක ලික්විඩිටි මේ විදිහට අරගෙන එකපාර උඩට මූවමන්ට් එකක් නේ. ඉතින් ඔයාලා ස්ක්‍රීන් එකේ පේන්න ඇති මේ වෙනකොට යන ප්‍රොෆිට් එක කොයි වගේද කියලා. ඒක උන් වගේ ප්‍රොෆිට් එකක් තමයි මේ වෙනකොට ගන්න වෙන්නේ. ඉතින් මම පොඩ්ඩක් යන්නම් ටෙලිග්‍රෑම් එක පැත්තටත්. රයිට් මම ටෙලිග්‍රෑම් පැත්තට ගිහලා පොඩ්ඩක් ඔයාලා මේ කොහොමද අප්ඩේට්ස් ටික වැඩ කරලා තියෙන්නේ කියලා. රයිට් අපි ඇවිල්ලා ඉන්නවා ඔන්න VIP එක පැත්ත. ඉතින් එතකොට මේ තියෙන්නේ කොයින් එකේ අප්ඩේට් එක. කොයින් එක මම මෙන්න මේ විදිහට දුන්නා ඔයාලට අප්ඩේට් එකක්. ලෝන් කරන්න පුළුවන් කියලා. රයිට් මම මේකට කන්ෆර්මේෂන්ස් ගොඩක් බැලුවා LIT එකේ විතර. 0 1 2 3 4 ෆෝර්ත් වේව් එක කම්ප්ලීට් කරා. ඒත් එක්කම ලික්විඩිටි ස්විප්ස් දීලා තිබ්බා. ඕඩර් බ්ලොක් සෝන් එකක් තිබ්බා. ෆෙයාර් වැලි ගැප් එකක් ටැප් කරලා තිබ්බා. ඒ වගේම වොලියුම් බැලුවා. ඒ ඔක්කොමත් එක්ක තමයි හිතක පුටි දුන්න තැන ඉඳලා එකපාරක් මෙන්න මේ වගේ ලොකු පේන් එකක් උඩට පාම්. මේ තියෙන මං එන්ට්‍රි එක දුන්න වෙලාව. මෙයාලට ලෝන් කරන්න පුළුවන් කියලා. ඒ වගේම මේ තියෙන අපේ ඊයේ දවසේ ගත්ත එන්ට්‍රීස් වල රිසල්ට්ස් මම කලින් වීඩියෝ එකක් දාලා කිව්වා. මේ වීඩියෝ එක බලන්න බලලා නැත්තම් සබ්ස්ක්‍රයිබ් එක රිසල්ට් එක දාලා දී. එතකොට මේ අද තවත් කොයින් එක අප්ඩේට් එකක් ඔයාලට දෙන්න තමයි මම ඇවිල්ලා තියෙන්නේ. අපි මේ කොහොම පැත්තකින් දාලා පොඩ්ඩක් යා කොයින්ද පැත්තකින් පැත්තට අප්ඩේට් එක මොකක්ද කියලා බලන්න. රයිට් එක පැත්තට. ඉතින් මේ කොයින් එක තමයි ETU කියන කොයින් එක. USDT කියන කොයින් එක. ඉතින් මෙන්න මේ කොයින් එකේ අප්ඩේට් එකක් තමයි ඔන්න බලන්න ඇවිල්ලා තියෙන්නේ. රයිට්. ඉතින් මේ කොයින් එක අපිට බැලූ බැලමට තේන දෙයක් තමා දැන් සාමාන්‍ය 1 week chart එක ගත්තොත් හරිද 1 week chart එක ගත්තොත් මෙන්න මෙතන රෙසිස්ටන්ස් zone එකක් මාකට් එක බ්‍රේක් කරලා රෙසිස්ටන්ස් zone එකේ උඩ තමා දැන් මාකට් එක ට්‍රේඩ් වෙන්නේ. හරිද? ඊට 1 day chart එකට આવොත් 1 day chart එකේ මේ දින්නේ අද දවසේ කැන්ඩල් එකේ කෙනක් දවසේ මාකට් එක ආරම්භය. ඒ වගේ මේ තියෙන මාකට් එක ලික්විඩිටි ගන්න දුන්න ඩ්‍රොප් එක සහ මාකට් එක මේ තියෙන දැන් ලයිට් මාකට් එකේ රන් වෙන තැන සහ මේ තියෙන්නේ අවසාන මාකට් අද දවසේ පම්පන තැන. අපි පොඩ්ඩක් ලෝ ටයිම් ෆ්‍රේම් එකකට ගිහිල්ලා බැලුවොත් මෙන්න මේ විදිහට තමයි අපිට අද දවසේ රේට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මම අද දවසේ රේන්ජ් එක මාක් කරගම් පක්ටක් රයිට්. අද දවසේ රේන්ජ් එක මෙන්න මේ විදිහට තමයි මාකට් එකේ රන් වෙන්නේ සහ මෙන්න මෙතන ෆෙයාර් වැලියු ගැප් එකක් ෆිල් කරලා තමයි දැන් මාකට් එක තියෙන්නේ. මාකට් එකේ මෙන්න මේ ෆෙයාර් වැලියු ගැප් කරයි. තියෙන්නේ ඒ වගේ මෙතනින් ලස්සනට ලික්විඩිටි ස්වීප් එක එහෙම නැත්නම් 30 සෝස් එකක් අපිට බලා ගන්න පුළුවන් ICT පැත්තෙන්. ඒ වගේම මාකට් එකේ අපි වේව් කවුන්ට් එකක් නෝමලි පොඩ්ඩක් බැලුවොත් මෙන්න මේ විදිහට රයිට් මාකට් එක මූව් වෙලා තියෙනවා. ටක් කොහොමද මාකට් මෙතන වේව් 1 මෙතන වේව් 2 මෙතන වේව් 3 සහ වේව් සෝරි මෙතන වේව් 0 එතන 1 2 3 දැන් 4ත් එක තමයි ඉන්නේ ඊට පස්සේ 5th එක දන්නේ. රයිට් තාම 3 කම්ප්ලීට් නැහැ. මෙන්න මේ ඒරියා එකේ තමයි වේව් 3 කම්ප්ලීට් බස් මාකට් එක ආයෙත් පොඩ්ඩයි මේ වේව් 3 කම්ප්ලීට් කරලා පස්සේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ දුරකට ආයෙ මාකට් එක වැටෙන්න වෙයි. ඊට පස්සේ මාකට් එකේ අපි කරගමු ඔගේ 5 එකක් පොඩ්ඩක් වයිඩ් වේව් පොඩ්ඩක් මාක් කරගත්තා. ඉතින් මේ කොයින් අප්ඩේට් එකක් ඔයාලට දෙන්නේ. ඔයාලට එන්ට්‍රි එකක් බලලා කැමති නම් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. රයිට්
අපි නිතර මෙතන වගේ අප්ඩේට්ස් වල අපේ channels වල ඔයාලට දෙනවා right. ඉතින් ඒ නිසා මේ subscribe කරන්න අමතක කරන්න එපා. සහ දාලා තියෙනවා ඉතින් වීඩියෝස් ටික ඒවත් අමුණාවෙත් බලන්න වලට ටිකක් ඉතින් ඒ වීඩියෝස් ටික නෝ. ඉතින් ඒ නිසා මේ වීඩියෝස් ටිකත් අනිවාර්යෙන්ම බලන්න. right. ඉතින් මෙතන wave 3 මෙතනට මාකට් එක ඒ කියලා කියන්න තව විශේෂ දෙයක් තමයි history එක බැලුවොත් මෙතන මෙතන fair value gap zone එකක් තියෙනවා. ඉතින් fair value gap ඊට පස්සේ wave 3 එකක් සෙට් උනේ මෙන්න මේ SPG එකෙන්. ඉතින් එතනට මාකට් එක ඒ කියන එකට අපිට ලොකු chance එකක් තියෙනවා ඒ කියලා. ඒ වගේ මෙන්න මෙතන ගත්තොත් හොඳ support එකක් තියෙන්නේ. ඒ වගේම breaker block එකක් break කරලා ඒක ලස්සන tap කරලා තියෙනවා මාකට් එකේ. මෙතන confirmations ගොඩයි. fib level ගත්තත් සාමාන්‍යයෙන් මාකට් එක රාන්නේ හරිම පොයින්ට් එකකට. ඔය ඉතින් ඒ වගේ මෙන්න මෙතන මේ ලොකු support area එකක් break කරලා තියෙන මාකට් එක. ඉතින් ඒත් එක්කම අපිට පොඩ්ඩක් ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. දැන් මෙතනින් දීලා තියෙනවා මාකට් එක break of structure එකක් කියලා තියෙනවා මාකට් එක. ES එකක් WOD ලා yes. එතනින් ES එකක් ඉඳලා මාකට් එකේ. මේත් එක මෙතනින් upcoming ES එකක් මාකට් එක දෙනවා අපේ. ඉතින් එතකොට මාකට් එක අපිට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට ලස්සනට මාකට් එකට රන් වෙයි කියලා. හරිද? මෙන්න මෙතන අපි wave 5 එකේ තියෙන තැනත් බලන්න හරියටම ලස්සන order block එකක් හැදිලා තියෙනවා. මම history එක බලලා නෙමෙයි wave count එක කරේ. right මේ order block එකකුත් කියන හරියටම එකට. wave 5 කින්ම හරියට order block එකක් පිට clear cut features ගොඩක් තියෙනවා. එතකොට මෙන්න මෙතන තියෙන wave 5 එකටත් අනිවාර්යයෙන්ම market එක එයි. එතනින් ඊට පස්සේ අපිට confirmation entry එකක් පිට ගන්න පුළුවන්. පල්ලෙහාට correction එකක් මෙන්න මේ විදිහට අපිට correction එක mark කරන් යන්නේ නැහැ. මෙතන නිකන් correction එකේ කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් ඔන්න full coin update එකක් දුන්නා. ඉතින් ඔයාලට long info එකක් place කරගන්න පුළුවන් මේ market price එකේ stop loss එක. මෙතනින් දානවා නම් ගොඩක් හොඳයි. මොකද මේක break කරොත් invalid වෙනවා. මේක break කරොත් invalid වෙනවා. තා market එකේ මේ විදිහට impulse movement එකක් තමයි උඩට යන්නේ එකක් කියන්නේ. ඒකත් අපි පොඩ්ඩක් බලමු. පොඩ්ඩක් right. ඔන්න ABC movement එකක් තමයි යන්නේ බලන්න. මේ ABC flat එකක් හරියටම අපේ wave 3 zone එකටම තමයි යන්නේ නේද? ඉතින් elite wave theory එකක් තමයි සම්පූර්ණයෙන්ම run වෙන්නේ. අපිට බය නැතුව මෙන්න මේ entry එකක් බලන්න පුළුවන්කම තියෙනවා. මාකට් එකේ සාමාන්‍යයෙන් මේ SL එක තියෙන 114ක ගේන් එකක් 138ක වගේ ගේන් එකක් තියෙනවා. අපි කෝකටත් කියලා මෙතනින් දාගන්නකො TP right 135ක ගේන් එකක් ඔයාලට අඩුම ටාගට් කරත් මෙන්න මෙතනට ටාගට් කරන්න පුළුවන්. ඉතින් ගන්නවා නම් අපිට entry එකක් බලන්න පුළුවන් ඔන්න coin එකේ. අපි පොඩ්ඩක් lower time frame එකට යමු. සාමාන්‍ය 45 minutes වගේ දිගට බැලුවොත් 45 minutes එකෙත් අපිට වෙනවා clear market එකට bullish movement එකකට ඇවිල්ලා තියෙනවා. මෙතනින් දීලා තියෙනවා break of structure එකක් නේ. ඉතින් ඒත් එක්ක මෙතන order block එකක් හදලා තියෙනවා market එක. ඉතින් අපිට බලා ගන්න පුළුවන් market එක ලස්සනට ඔකට move වෙන ගමන් තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ මේ buy side liquidity මේ buy side liquidity ගන්න. එතකොට මෙතන ලොකු liquidity ප්‍රමාණයක් market එකේ trade වෙලා තියෙනවා. හරි. ඒක මෙන්න මෙතන POI එක. මෙන්න මේ ඔක්කොම එක market එක ලස්සනට උඩට count එකක් දෙවි කියලා අපිට හිතන්න පුළුවන්. දැන් තියෙන situation එක එක්ක market එකේ දැන් තියෙන ඒකේ trend rate එකත් එක්ක මේ trend එකත් අපිට ඒ විදිහට දැන් තියෙන point එකෙන් උඩට movement එකක් දෙයි කියලා. උඩට movement එකක් දෙයි කියලා මෙතන ඉදිරිය තියෙන BOS එකක් ආද පුළුවන්. මෙන්න මෙතන තියෙන investment එකත් market එක අරගෙන තමයි අපෙන් එකක් ඔයාලට මෙන්න මේ විදිහට ට්‍රේඩ් එකක් දාගන්න පුළුවන්. SL එක මම රෙකමන්ඩ් කරන්නේ මෙතනින් තියන්න කියලා. හරිද? මොකද වේව් කවුන්ට් එක වුණත් මේ ඔක්කොම ඉන්වැලිඩ් එකේ මෙන්න මේ බ්‍රේක්. මේක මෙහෙම යන්න පුළුවන්. ඒ නිසා long term hold ගන්න වගේ ට්‍රේඩ් එක ගන්න මෙන්න මෙතනින් වගේ SL එක මෙන්න මේ විදිහට තියාගන්න. ගැටලුවක් නැහැ. ඔයාලා leverage එකෙන් risk එක manage කරගන්න. ඒක තමයි වෙන්න ඕන දේ. right ඒක තමයි වෙන්න ඕන දේ. ඉතින් මෙන්න මේ ළඟම තියෙන high එකට ටාගට් කරනවා නම් වඩාත් හොඳයි. නැත්නම් අපි මෙන්න මේ විදිහට කෙලින්ම wave 100 එක දක්වාම අපිට coin එකේ මේ ටාගට් කරන්න පුළුවන්. හරි.
ඊළඟට කිව්වා තව කොයින් අප්ඩේට් එකක් දෙන්නම්. මෙන්න මේ 20 USDT කියන එක මම මාකට් එක දැන් බලද්දි මට අහුණ පොයින්ට් එක තමයි මෙන්න මේ 20 USDT කියන කොයින් එක. මේකේ මෙන්න මේ පොයින්ට් එකෙන් අපිට සෙල් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. දැන් මාකට් ප්‍රයිස් නෙමෙයි. එන්න මෙතනට ආවට පස්සේ ඒක ලයිව් මාකට් එකක් බලලා ඔයාලට ගන්න පුළුවන් ස්ටොප් ලොස් එක මෙන්න මේ වගේ තියාගෙන ෆස්ට් ටාගට් එක මෙතන ලාස්ට් ටාගට් එක මෙන්න මෙතන වගේ තියාගෙන. පාට මේ එතරම් කේකේට යට පුළුවන්. රයිට්. ට්‍රේඩ් එකට යන්න පුළුවන් දැන් මේ VO3 තමයි කවුන්ට් ඉන්නේ. ඉතින් මම ඔයාලට රෙකමන්ඩ් කරන්න ඔයා මෙතනින් එන්ට්‍රි එක ගන්න මෙන්න මේ විදිහට ඩයිවිජන්ස් එකක් හැදුවොත්. ඩයිවිජන්ස් එක හැදුවොත් ඒ වගේම මෙන්න මේ හයි එකට වඩා වික් එකක් ගාලා මෙතනට වික් එකක් ගාලා channel body එකකින් පල්ලෙහායි ක්ලෝස් වුණොත් අනිවාර්යෙන්ම ඔයාලට එන්ට්‍රි එකක් හොඳ එන්ට්‍රි එකක් බලන්න පුළුවන් ස්කැල්පින් එක වගේ යන්න පුළුවන් හයි ලෙවල්. සෝද සප්ලයි ටිකක් සෝන් එකේ වැඩ කරන මෙතන ඕන බ්ලොක් එකකුත් අපිට ස්ටෙල් එන්ට්‍රි එකක් බලන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ අප්ඩේට්ස් කියන්නේ ඔයාලා ලයිව් දැක්කයි ඉන්නේ එකට දීලා තියෙන අප්ඩේට් එකට. මේ ස්ක්‍රීන් එකේ පේනවා ඉතින් මම Binance එකට අප්ලෝඩ් කරලා තියෙන අප්ඩේට්ස් ඉතින් ඒ ඔක්කොම මේ විදිහට මම කියලා තියෙනවා. මට මේ ස්ක්‍රීන් රෙකෝඩින් එකේ. ඉතින් ජොයින් වෙන්න අපේ ගෲප්ස් තියෙනවා WhatsApp ගෲප්ස් වැඩි ඉගෙන ගන්න පුළුවන් ඔයාට. අපේ එපිසෝඩ්ස් වලට ට්‍රේඩින් කරන හිප්පුත් දන්නේ නැත්තම් ජය විනින් නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට ජොයින් වෙන්න ඔයාලට කරන්න තියෙන්නේ පල්ලෙහා තියෙනවා WhatsApp group link එක පල්ලෙහා තියෙනවා අපි ඉන්ස්ටිටියුට් එකේ කස්ටමර් සපෝට් කරන කෙනාගේ නම් එක. ඉතින් ඒවට මෙසේජස් දාලා ඔයාලට පුළුවන් විස්තර ගන්න ඩීටේල්ස් දාන්න පුළුවන්. කෝල් එකක් කරලා ඒ දේවල් ගහගන්න පුළුවන්. එහෙනම් තවත් අලුත් අවශ්‍යක අලුත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙන්න. ඉතින් මේ දවස් ටිකේ අපිට වීඩියෝ පොඩ එක දිගට දාන්න අමාරුකමක් තියෙන වැඩත් එක්ක අපි හෙට ඉඳලා එක දිගට වීඩියෝස් දානවා. ඉතින් ඒ නිසා ඒවා එකම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අපි ගිහලා අපි ඊළඟ හයි එඩියුකේෂන් ට්‍රේඩින් කමියුනිටි එක. එහෙනම් ජය වේවා.